අංගුලිමාල කතා වස්තුව අප ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානවම වැඩ සිටින සමයේ කොසල් රජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණයෙකුට දාව මන්තානියන බෙමිණියට පුත් කුමරෙක් ඉපදුණා. කුමරා බිහි වූ රාත්‍රියේ නගරේ අවි ආයුධ අද්භූත ලෙස දිලිසුණා. රජතුමාගේ මගුල් කඩුවත් ඒ ආකාරයෙන්ම දිලිසුණා. බමුණා කුමරු ඉපදුන ආකාරය ගැන සිතා නිමිති බැලුවා. ඒ නිමිතිවලට අනුව මුහු දරුණු සොරෙක් සහ රාජ්‍යයට අභියෝගයක් වන අයෙක් බව තේරුම් ගත්තා. භවත් මහරජ ස්වස්ති සිද්ධම් ඔබතුමා සුවෙන්ද? ආචාර්ය පාදයිනි මොන සුවයක්ද? ඊයේ රාත්‍රියේ මාගේ මගුල් කඩුව පවා බිහිසුණු ලෙස දිලිසුණා. මෙය කිසියම් අනතුරක සේයාවක් දැයි මට සැකයි. මහරාජයාණෙනි, බිය නොවනු මැන. මගේ නිවසේ ඊයේ රාත්‍රියේ දරු උපතක් සිදු වුණා. ඔහු මහා බල සම්පන්නයි. මොහු උපන් මොහොතේ ඇති වූ නිමිති අනුව මොහු දරුණු සොරෙක් වෙනවා. මොහුගෙන් රජයට අනතුරු ඇතිවෙන බව මට හැගෙනවා. එම නිසා දේවයන් වහන්සේ ආචාර්ය පාදයිනි එසේ කලබල නොවන්න. යහපත් ඇසුරක යෙදුනොහොත් ඔය දරුවා යහපත් පුරුෂයෙක් වීමට ඉඩ ඇත. එසේය දේවයන් වහන්සේ. ඒ ගැන සලකා මා ඔහුට අහිංසකයයි නම් තැබුවා. පුත් කුමරා කුඩා අවදියේ හොඳින් ඉගෙනීම් කටයුතු කළා. නිසි වයසේදී ඔහුව තක්ෂිලාවට පිටත් කළා. කුමරු ඉතා දක්ෂයි, කඩිසරයි. ඒ නිසාම දිසා පාමොක් ආචාර්යවරයා මෙන්ම ඔහුගේ භාර්යාවද කුමරාට ඉතා ලෙංගතු වුණා. අහිංසක ඔබ ඉතා දක්ෂ ශිෂ්‍යයෙක්. මා බලන් සිටියා ඔබ ශිල්ප හදාරන ආකාරය. බොහෝම ස්තුතියි මට එසේ පැවසුවාට. මොකක්ද මේ මූන් දෙදෙනාගේ සාකච්ඡාව? යෝගී ව්‍යායාමයක් කරන ලෙස සිටිමින් කන්යොමා සිටිය යුතුයි. ස්තුතිවන්ත වීමත් හොඳයි. තව හොඳින් ශිල්ප හදාරන්න. තව බොහෝ ශිල්ප තිබෙනවානි. මයිසේ කරන්නම්. වහාම ගොස් ඇදුරුතුමාට මේ ගැන සැලකල යුතුයි. දෙදෙනාගේ කතාව නම් වැඩි. කෙසේ හෝ අහිංසකගේ අධ්‍යාපනය කඩා කප්පල් කළ යුතුයි. ඇදුරුතුමනි, මට යමක් පැවසීමට තිබේ. ඉතින් පවසන්න. ඇදුරුතුමනි, මට සමාවෙන්න. මේ ආකාරයේ යමක් ඔබට පැවසීමට සිදුවීම ගැන. පවසන්න දරුවා. ඇදුරුතුමනි, අහිංසක ඔබතුමාගේ බිරිඳ සමග කීප දිනක් රහසේ කතා කරනවා මා දුටුවා. මෙයම් අනතුරක සේයාවක් සේ මට දැනේ. හරි. මා ඒ ගැන සොයා බලන්නම්. මා කිසියද මේ කාරණේ විශ්වාස කරන්නේ? නෑ. එහෙම දෙයක් මෙතන සිද්ධ වන්නේ නැහැ. මා බොරුවට ඔවුන් සැක කළ යුතු නැහැ. මා දුටුවේ නැහැ ඔබ මෙහි සිටින බව. මා බලාගෙන සිටියේ මටත් සිතුනේ එසේම තමයි. අදත් සාකච්ඡාව නැවත ගොසින් ඇදුරුතුමාට මේ බව සැලකල යුතුයි. ඇදුරුතුමනි, මා අදත් දුටුවා ඔවුන් දෙදෙනා සාකච්ඡා කරමින් සිටිනවා. මා මෙසේ පවසන්නේ ඔවුන් දෙදෙනා ඇදුරුතුමාට හානියක් කළොත් යන සැකයෙන්. මෙවර ඇදුරුතුමාගේ සිත චංචල වී ගියා. මුලදී ප්‍රතික්ෂේප කළත් පසුව අහිංසක හා බිරිඳ අතර බැඳීමක් ඇතැයි ඇදුරුතුමා සැක කළා. මාගේ අතට නම්
කිසිම දෙයක් අසු වුණේ නැහැ. නමුත් මේ කියන කරුණු එකවරම බැහැර කළ නොහැකි. මේක අහිංසක වුණාට වැඩි අහිංසක නැහැ වගේ. හොඳයි. මේකට මම උපක්‍රමයක් යොදන්නම්. ඇදුරුතුමා යටතේ ශිල්ප හදාල දක්ෂම ශිසුවා වූයේ මේ අහිංසක කුමරයි. එම නිසා ඇදුරුතුමා ඔහුව කැඳවුවා. හොඳයි අහිංසක. ඔන්න මගේ යුතුයකම ඉෂ්ට කළා. ඔබට මේ ශිල්ප නිසි ලෙස පිහිටන්නේ ගුරු පඬුරු පුද කළොත් පමණයි. හොඳමයි ගුරුතුමනි පවසන්න. මා ගුරු පඬුරු පුද කරන්නම්. එසේනම් මිනිසුන් 1000ක් මරා ඇඟිලි 1000ක් මා වෙත ගෙන ආ යුතුයි. අහිංසක ඊටමත් දුකටපත් වුණා. කිසිම කෙනෙකුට කරදරයක් නොකර සිටි ඔහුට මේ දරාගත නොහැකි වුණා. ආචාර්යතුමනි මා දැනුවත්ව කිසිම කෙනෙකුට වරද්දක් කොට නැහැ. නමුත් ඔබ පතනයේ ගුරු පඬුරු නොබැරදිම මාරගෙන එන්නම්. අහිංසක කුමරු වනයට පිවිසුණා. මිනිසුන් පසුපස පන්නා ඔවුන් මරා ඇඟිලි එකතු කිරීම පටන් ගත්තා. බිහිසුණු සොරෙක් හැටියට ප්‍රකට වුණා. ඔහු සිටිය වනය හරහා යන්නට සමතෙක් ඒ පළාතේ නැති වුණා. ගම් නියම් ගම් බියෙන් වෙවුලා ගියා. මිනිසුන් රජමාලිගය වට කළා. අංගුලිමාලයන්ගෙන් තමන් රැක දෙන්නයි රජුගෙන් ඉල්ලා සිටියා. ඉන්පසු රජතුමා මහා සේනාවක් රැස් කළා. පුරෝහිත බමුණා ඉතා අසරණ වුණා. අහිංසක කුමරු අංගුලිමාලවි පලාටම දෙවනත් කරන අයුරු අසා බලවත්සේ කම්පාවටපත් වුණා. තම පුතු සේනාව අතින් මරණයට පත්වන බව දැනගෙන බොහෝ දුක් වූවා. මන්තානි බෙමිනිය හඬා වැළපුණා. එසේ විය යුතු නැහැ. මමයි ඔහුගේ මෑණියන්. මා ගොස් මාගේ පුතණුවන්ව මේ අපරාධයෙන් ගොඩ ගන්නවා. මා කීන දේ ඔහු අසාවි. ඇය හිතුවක්කාර ලෙස වනයට පිවිසුණා. අංගුලිමාලයන්ගේ ඒ තීරණාත්මක දවසේ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලවුණා. බුදු සසුනක මහා ශ්‍රාවකෙක් වීම පිණිස පින්පිරූ අයෙක් මහා සාහසිකයෙකු ලෙස ජනපදයේ දෙවනත් කරන අයුරු දිවසින් දිටුවා. ඔහුගේ මෑණියන්ද වනයේ දෙසට ගමන් කරන අයුරුද දුටුවා. මොහු ආනන්තරීය පාපකර්මයක් කරගන්න අරාඳින බව දුටු උන්වහන්සේ හුදකලා ගමනින් වනයට පිවිසුණා. දහස්සකට එක් ඇඟිල්ලක් අඩුවි තිබියදී ඒ සපුරා ගණ්ඩට කුරුමා නම් අල්ලන අංගුලිමාලයන්ගේ නෙතට භාග්‍යවතුන් වහන්සේ හසු වුණා. ඔහු වේගෙන් භාග්‍යවතුන් වහන්සේ හම්බා ගියා. නමුත් ඉදිරියෙන් වඩින භාග්‍යවතුන් වහන්සේ අසලට ලම් වීමට ඔහුට නොහැකි වුණා. ඒයි ශ්‍රමණය නැවතියන්. ඒයි ශ්‍රමණය. පින්වත් අංගුලිමාල මම නැවතී සිටිමි. ඔබත් නැවතින්න. මෙය ඇසූ අංගුලිමාලයන්ගේ සිත මදකට වෙනස් වුණා. කුමක්ද මේ ශ්‍රමණයා පවසන්නේ? මට නම් නොතේරේ. වහාම මේ විසනා ගත යුතුයි. ඔබතුමන් යන ගමන් පවසනවා මා නැවතිලා ඉන්නේ කියා. ඔබ පවසන පරිදි තිවීමත් නැවතීමත් කියන්නේ කුමක්ද? පින්වත් අංගුලිමාල මා සියලු ආයුධ බිමහෙලා සියලු සතුන්ට අනුකම්පාවෙන් වාසය කරමි. ඒ නිසා මා නැවතිලා. ඒත් ඔබ කිසිම කෙනෙකුට අනුකම්පාවක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඔබ මා වගේ නැවතිලා නැහැ. අනේ මට ඔබ වහන්සේ සමීපයේ පැවිද්ද ලබා දින සේක්වා.
මහණනි, මෙහි යවකී සැනින් අංගුලිමාලට එහි භික්ෂු භාවය ලැබිනි. ඉන්පසු අංගුලිමාල භික්ෂුව රහත් භාවයට පැමිණුණි.